ඔයා දැකලා තියෙනවද ශ්‍රීපේන්? මේ තමයි මාලදිවයිනේ දුර දූපත් අතර දුවන ශ්‍රීපේන්. බලන්න කොහොමද කියලා. මගේ වැකේෂන් එකේ අවසානයේ මම මාලදිවයිනේ මේන් සිටි එකට යන්නේ ශ්‍රීපේන් එකේ. අපිට බෝට් වලින් යන්න බෑ. බෝට් වලින් යන්න පැය 4ක් විතර යනවා. ස්පීඩ් බෝට් එකේ. ඉතින් අපි යවන්නේ TM එකේ තමයි. ඉතින් අර ඉන්නේ අර මාලේ කට්ටිය ඇවිල්ලා ඉන්න ගෙස්ලා පිළිගන්න ඉන්නවා. ඔය තමයි ෆ්ලයිට් එක ඇතුළේ. මේක ඇතුලේ මාර සද්දේ, ගොඩක් සද්දේ. මොලේට සමනල් ගැටේ වැටෙනවා මේකේ සද්දෙට. හොඳ මේ දේ තමයි හෙඩ්සෙට් එකක් අරගෙන යන එක. ඔක ඇතුලේ යනකොට දාගෙන යන්න. නැත්තම් ඉන්න නම් අමාරුයි ටිකේ. බලන්න. ඉතින් ඔය මම වැඩ කරන තැන දූපත තමයි. ඉතින් දැන් ෆ්ලයිට් එක නක් ගන්න හදන්නේ. බලන්න ලස්සන කොහොමද කියලා. මාරම ලස්සනක් තියෙන්නේ. අතර දිගේ ගිහිල්ලා යක්ෂයා වගේ උඩට යනවා. දැක්කද? දැන් උඩට නග්ගලා තියෙන්නේ. ඔව්. ඉතින් මාර සතුටක් තියෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ෆ්ලයිට් එක ඇතුලේදී අනිවාර්යෙන් හෙඩ්සෙට් එකක් යූස් කරන එක නම් ගොඩක් හොඳයි. නැත්තම් කන් දෙක අගුල වැටෙනවා නිකම්ම සද්දෙට. ගොඩක් සද්දේ එක එන්ජින් දෙක. කොහොමද මම වැඩ කරන්නේ ලස්සනයි. නිල් පාට තියෙන වතුර ටික. දැක්කම ඇත්තට මාරම මේ තමයි මාලේ සිටි එක. ඉතින් ඒක තමයි ඔය පොඩි සිටි එකේ තමයි ඔය මාලේ ඔක්කොම සෙල්ලම් ටික දාන්නේ. කොහොමද ලස්සන. එක්කන් තව ටිකකින් අපි බානවා. ස්ලීපෙන් නතර කරන තැනත් මාලිම තමයි තියෙන්නේ. ඒගොල්ලෝ නතර කළා අපිව වෙනම බස් එකකින් අපේ බෑගේජ් වෙනම ලොරියකින් අපි මේ එයාපෝට් එකට වෙලෙන එයාපෝට් එකට ගෙනල්ලා දෙනවා. එතනින් අපි බෑගේජ් ගන්න ඕනේ. දැන් එතනින් මේ තමයි බාන තැන. බාන ස්ථානේ. ශ්‍රීපේන් එක ෆ්ලයිට් බුක් කරගන්නත් තියෙන්නේ බෙලෝනා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ එක පැත්තේ සයිඩ් එක. වතුරට පාත් කරා. එතනින් තමයි ඉතින් හැමෝම TM එකකින් බැහැලා යන්න ඕනේ. බලන්න කොහොමද කියලා. ඔක්කොම TM එකේ තියෙන වෙනම භාණ්ඩ ප්‍රවාහනය කරන ඒවාක් තියෙනවා. මගිලි ප්‍රවාහනය කරන ඒවාක් තියෙනවා වෙනම. කොහොමද ලස්සන. තමයි මාලේ සිටි බයික්ම විතරයි තියෙන්නේ. මේ බීච් එකේ එක පැත්තක් උතන කන්න මොන තියෙනවා. හරිම ලස්සනයි නිස්කලංකයි. අන්ට ගිහින් රැය වෙලා ඉන්න පුළුවන් ඉතින් හරිම ඉජහස්. ඒ තියෙන තව තියෙන කෑම කඩේ. මේ කෑම තියෙනවා දුරට ගන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවට විතරක් තියෙන ෆ්ලයිට් එක නැගලා ෆ්ලයිට් එක නැග්ගනලා තමයි මේ ඒතරම් මාරම දර්ශනයක් තියෙන ඉතින් අතරම මාර සතුටකින් කාලයක් වැඩ කරලා ඉතින් යනවා කියන්නේ ශ්‍රී ලංකාවට සතුටුයි. බලන්න වත් පේන හැටි ලස්සනට ඉවර නැක්කොට පස්සේ වීව් එක නම් මාර ලස්සනයි. දැක්කද? බලන්න.
අයෙන් කොට බහින අවස්ථාව තමයි මේ. ඉතින් මාර ලස්සනයි දර්ශනය. උඹේලම් බලද්දි කොළම කොළ පාටට තමයි ඔක්කොම පේන්නේ. ඉතින් මාරම ලස්සනයි. හරි සතුටුයි ඉතින්. මාර ලස්සනයි. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම ඉස්සරහට ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝ ටිකක් අරගෙන එන්න. මගේ channel එක subscribe කරගෙන නැන්දේ ඉන්න කියලා මම ඉතින් ඔයගොල්ලන්ට කියනවා.